ඉන්නේ class.lk වෙබ්සයිට් එකේ. ඉතින් අපි බලමු කොහොමද අපි payment එකක් කරලා class එකකට enroll වෙන්නේ කියලා. මුලින්ම ඔයා වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයා වෙබ්සයිට් එකට අලුත් කෙනෙක් නම් ඔයාට ඉස්සෙල්ලාම ඔයාගේ account එක create කරගන්න වෙනවා. ඒකට අපිට මෙතන තියෙනවා දකුණු පැත්තේ කෙළවරේ sign up option එක. එතෙන්ට ගිහිල්ලා මෙතන details ටික ඔක්කොම fill කරන්න ඕන. first name last name email දීලා ඔයාට password එකක් හදාගෙන මෙතන Google හරහා හෝ එහෙම නැත්නම් mobile එකට OTP එකක් ගෙන්නගෙන හෝ ඔයාට ඔයාගේ account එක create කරගන්න පුළුවන්. හරි. දැන් මම දැනට මගේ account එක create කරලා තියෙන නිසා ඊට පස්සේ මම login කියන option එක දෙනවා. ඊට පස්සේ මට පුළුවන් මෙතන මගේ email address එක password එක දාලා මෙතන sign in කියන option එක දෙන්න. ඊට පස්සේ sign in කියන option එක දුන්නම ඔයාව මෙන්න මේ විදිහට student dashboard එකට තමයි ඔයාව සම්බන්ධ වෙන්නේ. හැබැයි ඔයා home page එකේ හිටියොත් ඔයාට නැවතත් ආපහු student dashboard එකට එන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ නම පෙන්නන තැන ක්ලික් කරාම ඔයාව ආපහු student dashboard එකටම එනවා. හරි. දැන් අපි student dashboard එකට ඇවිත් ඉන්නවා. මෙතන දකුණු පැත්තේ ඔයාට පෙන්නනවා ඔයාගේ account balance එක කියන එක. අපි මෙතනින් තමයි අපේ account balance එක top up කරගන්න ඕනේ. නැත්නම් payment එකක් කරගන්න ඕනේ. එතනදී අපි top up කියන option එක දෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ වෙලාවේදී online payment එකක් කරන්න. එහෙම නැත්නම් ඔයා bank එකකට ගිහින් හරි ATM CDM machine එකකින් හරි කරපු deposit එකක් හරි එහෙම නැත්නම් online transfer කරපු එක copy එකක් හරි තියෙනවා නම් ඒ slip එක upload කරන දේ කරන්න පුළුවන් මේ bank deposit කියන එකෙන්. එහෙම නැත්නම් voucher එකක් redeem කරගන්න පුළුවන්. මම දැන් කියලා දෙන්න යන්නේ අපි කොහොමද බැංක් එකකට ගිහිලා ඩිපොසිට් කරාට පස්සේ ඒ ස්ලිප් එක අප්ලෝඩ් කරන්න යන විදිහ. එතකොට බැංක් ඩිපොසිට් කියන ඔප්ෂන් එක ක්ලික් කරලා ඔයාට මෙතන තියෙන ඔයා ඩිපොසිට් කරපු amount එක කොච්චරද කියලා දෙන්න. එතනදී මම ඩිපොසිට් කරපු ගාන ටයිප් කරලා මෙතනින් click to upload an image කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් ඒ ස්ලිප් එක අපි සේව් කරගත්ත තැනින් මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න. මම downloads කියන එකේ තමයි මගේ slip එක save වෙන්නේ. එතකොට image එක මම මේ විදිහට අරගෙන open කරලා මේ විදිහට image එක මෙතෙන්ට add වුණාට පස්සේ submit for verification කියන එක දෙනවා. හරි. ඔය විදිහට තමයි අපි කලින් කරපු payment එක slip එකක් මෙතෙන්ට attach කරන්නේ. ඊට පස්සේ ඔයාගේ payment එක approve වුණාට පස්සේ ඔයාට බලන්න පුළුවන් මෙතන ඔයාගේ account balance එක ඔයා payment එක කරපු ගානින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඔයාගේ payment එක approve වුණාට පස්සේ ඔයාගේ registered email එකට හෝ mobile number එකට notification එකක් කරහා දැනුම් දෙනවා ඔයාගේ payment එක approve වුණා කියලා. හරි. දැන් මෙතන ඔයාලට මතක ඇති මගේ account balance එක තිබ්බේ 500යි. මම 2000ක් තමයි top up කරේ. දැන් මගේ account balance එක payment එක approve වුණාට පස්සේ 2500යි කියලා පෙන්නනවා. සහ ඒ වගේම අපිට බලා ගන්නත් පුළුවන් අපේ payments history එක මෙතන transaction history කියන option එකට ගියාට පස්සේ පහළට ගියාම අපිට බලන්න පුළුවන් අපේ top up history කියන එක තියෙනවා. ඒකෙදි අපි last කොහොමද ඒ කියන්නේ අන්තිමටම කොහොමද අපි payment කරේ සහ මුලින්ම අපි top up කරගත්ත විදිය අපිට බලාගෙන යන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි payment එකක් කරාට පස්සේ slip එක attach කරලා අපේ account එක top up කරගන්නේ. දැන් බලමු අපි අපේ account balance එක top up කරගත්තට පස්සේ කොහොමද අපි course එකකට log වෙන්නේ කියලා. එතකොට මෙතනදී අපි මෙන්න මෙතන තියෙනවා courses කියන option එක. අපි එතෙන්ට යනවා. ඊට පස්සේ අපිට මෙතන පළවෙනිටම පේනවා ප්‍රතිශක්තිය කියන පාඩම දාලා තියෙනවා. අපි ඒකට ගිහිල්ලා view course කියලා බැලුවොත් මෙතනදී ඔයාලට තියෙන පාඩම් ටික ඔක්කොම පේනවා. එතකොට මෙතනදී මම ගෙවන්න ඕන 2500යි. මගේ account balance එකත් 2500ට තියෙනවා. ඉතින් මට මේ course එකට enroll වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මම දැන් මට මේ class එකට join වෙන්න අවශ්‍ය නම් මම 2500 තියෙන නිසා enroll now කියන button එක click කරනවා. එතකොට නැවතත් මගෙන් අහනවා Are you sure you want to enroll? Please note that there will be no refunds for change of mind. එතනදී අපි yes enroll කියන එක click කරනවා. හරි. ඉතින් මේ විදිහට enroll වුණාට පස්සේ ඔයාගේ student dashboard එකට අපහු ඔයා වෙනවා. ඉතින් ඊට පස්සේ පහළට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් ඔයා දැන් enroll වෙච්ච course එක ඔයාට මෙතනදී පෙන්නනවා. අපි view course කියන එකට ගියාම
ඔයාලට මතක ඇති අපි කලින් පේජ් එකේදී බලද්දි මේ පාඩම් ඔක්කොම ලොක් වෙලා තමයි තිබ්බේ. හැබැයි දැන් ඔයා මේ කෝස් එකට එන්රෝල් වෙච්ච නිසා ඔයාලට මේ කේසස් ඔක්කොම දැන් නැරඹීමේ හැකියාව සහ කෝස් එකට එන්රෝල් වෙච්ච හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි ඔයාගේ ස්ටුඩන්ට් account එක top up කරගෙන කෝස් එකකට එන්රෝල් වෙන්න ඕන.